ඉතාමත්ම ආශිර්වාදමත් ලස්සන දවසක් උන්වහන්සේ ගැන තවත් අලුත් දෙයක් ඉගෙන ගන්න අද මාත් එක්ක එකතු වෙන පුංචි ඕගොල්ලෝ හැමෝටම. දුවේ පුතේ අද අපි විශේෂ වූ චරිතයක් පිළිබඳ විශේෂ වූ කාන්තාවක් පිළිබඳව බලන්න යනවා. මේ කාන්තාව මගේ දුවේ පුතේ අපිට බයිබලේ නම් හම්බ වෙන්නේ නැහැ. හැබැයි දුවේ පුතේ මේ කාන්තාව උන්වහන්සේ ගැන දන්නේ නැති අයට උන්වහන්සේ ගැන කියලා දෙන්න ගොඩාක් මහන්සි වුණු කැප වුණු කෙනෙක්. මේ ඉන්නේ මගේ දුවේ පුතේ ඒ කාන්තාව. මේ කාන්තාවගේ නම තමයි හැරියට් වින්ස්ලෝ. හැරියට් කියලා කියන්නේ මගේ දුවේ පුතේ ඇමරිකානු ජාතික කාන්තාවක්. ඉතින් දුවේ පුතේ මේ හැරියට් එයාගේ අම්මයි තාත්තයි එක්ක පුංචි කාලේ උන්වහන්සේට ගරුබිය ඇතිව උන්වහන්සේට හරිම ආදරයෙන් කීකරුව හැදුණු වැඩුණු කෙනෙක්. ඉතින් දුවේ පුතේ මේ පුංචි හැරියට් චුට්ට ලොකු වෙනවා. ලොකු වෙලා හැරියට් තරුණ වියට එළඹෙනවා. තරුණ වියට එළඹුණාම හැරියට් විවාහ වෙනවා. දැන් දුවේ පුතේ හැරියට් විවාහ වෙන්නේ උන්වහන්සේ ගැන දන්න, උන්වහන්සේගේ කරුණාව අත්දැකලා තිබුණු, උන්වහන්සේ ඒගොල්ලොන්ගේ පාප නිසා කුරුසිපත් වුණා කියලා විශ්වාස කරපු කෙනෙක් එක්ක. හැබැයි දුවේ පුතේ හැරියටුයි එයාගේ ස්වාමි පුරුෂයා එහෙම නැත්නම් හස්බන්ඩ් උයි මේ දේ ඒගොල්ලන්ටම විතරක් තියාගත්තේ නැහැ. ඒගොල්ලෝ හරිම කැමති වුණා උන්වහන්සේගේ ආදරය, කරුණාව උන්වහන්සේ ගැන දන්නේ නැති අයත් එක්ක. විශේෂයෙන්ම දුර රටවල් වල, දුර පළාත්වල ඉන්න උන්වහන්සේව නොදන්න අයට උන්වහන්සේගේ ආදරය ගැන කියලා දෙන්න. ඉතින් දුවේ පුතේ මේගොල්ලෝ මේ සඳහා මිෂනාරී කණ්ඩායමකට එකතු වෙනවා. දැන් දුවේ පුතේ දැන් කාලේ වගේ නෙමෙයි. හැරියට් ජීවත් වුණේ මීට අවුරුදු විශාල ප්‍රමාණයකට කලින්. ඉතින් දැන් වගේ හරිම ලේසියෙන් වෙන රටකට දවස් කිහිපයකින් යන්න පුළුවන් කමක් අතීතයේදී තිබුණේ නැහැ. ඉතින් හැරියට් සහ මේ මිෂනාරී අය නැවක නැගලා මුහුද මැද්දේ විශාල වූ අභියෝගවලට ඒගොල්ලන්ට මුහුණ දෙන්න වුණා. ඒගොල්ලොන්ව කුණාටු වලට අහු වුණා. ඒගොල්ලන්ට විවිධ ලෙඩ රෝග ඇති වුණා. එතකොට ඒගොල්ලන්ට සමහර දවස්වලට දුවේ පුතේ හරියට කන්න නොතිබුණු දවසුත් තිබිලා තියෙනවා. ඒ වගේම දුවේ පුතේ දැන් කාලේ වගේ එක දවසකින් දෙකකින් වෙන රටකට යන්න හැකියාව තිබුණෙත් නැහැ. මාස 6ක පමණ කාලයක් ඒගොල්ලන්ට විවිධ වූ අභියෝග මුහුණ දෙන්න වුණා. හැබැයි දුවේ පුතේ හැරියට්වත් එයාගේ ස්වාමි පුරුෂයාවත් මේ අභියෝගවලට වැටුණේවත් බය වුණේවත් නැහැ. ඒගොල්ලෝ හරිම ශක්තිමත්ව උන්වහන්සේගේ වචනය බෙදා ගන්න මේ අභියෝගවලට හොඳින් මුහුණ දුන්නා. එහෙම මුහුණ දීලා හැරියට් සහ එයාගේ ස්වාමි පුරුෂයා ශ්‍රී ලංකාවට එනවා. දුවේ පුතේ මං කිව්වනේ හැරියට් හිටියේ මීට අවුරුදු විශාල ප්‍රමාණයකට කලින් කියලා. ඒ කාලේ අපේ මේ ශ්‍රී ලංකාවට මිනිස්සු හැඳින්වුවේ සිලෝන් කියලා. ඉතින් හැරියට් අපේ රටේ යාපනය ප්‍රදේශයේ උදුවිල් කියන තැනට තමයි එන්නේ. එතනට ඇවිල්ලා හැරියට් සහ එයාගේ ස්වාමි පුරුෂයා එතනදී උන්වහන්සේගේ වචනය හැමෝත් එක්කම බෙදා ගන්න කටයුතු කරනවා. දුවේ පුතේ හැරියට් සහ එයාගේ ස්වාමි පුරුෂයා යාපනයේ උදුවිල් ප්‍රදේශයේදී සේවය කරනකොට ඒගොල්ලන්ට තව විශේෂ දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ පළවෙනි දරුවා ලැබෙනවා. ඉතින් මගේ දුවේ පුතේ
මේ දරුවා අවුරුදු 11ක් පමණ ඒගොල්ලෝ එක්ක ජීවත් වෙලා නැවත මේ දරුවා ඇමරිකාවට යනවා. හැබැයි දුවේ පුතේ ඊට පස්සේ මේ දරුවා මිය යනවා. ඉතින් දුවේ පුතේ මේ දරුවා මිය ගියාම හැරියට් සහ යාගේ ස්වාමි පුරුෂයාට මේක ගොඩාක් ලොකු දුකක් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ දරුවා ඒගොල්ලන්ට නැති වුණු නිසා. ඒ වගේම තමයි දුවේ පුතේ මේක හරිම අභියෝගාත්මක කාලයක් වෙනවා හැරියට්ටයි යාගේ ස්වාමි පුරුෂයාටයි. හැබැයි දුවේ පුතේ ඒගොල්ලෝ මේ අභියෝගයට හොඳින් මුහුණ දෙනවා. ඒගොල්ලෝ කොයිම වෙලේකවත් උන්වහන්සේගේ වචනය අන් අයට බෙදා දෙන එක නතර කළේ නැහැ. හොඳයි දුවේ පුතේ. දැන් මම කිව්වනේ ඒගොල්ලෝ ඈත අතීතයේ තමයි ශ්‍රී ලංකාවට එන්නේ. ශ්‍රී ලංකාවේ යාපනයේ උඩුවිල් කියන ප්‍රදේශයේ තමයි ඒගොල්ලෝ සේවය කරේ කියලා. දුවේ පුතේ දැන් කාලේ වගේ නෙමෙයි ඒ කාලේ යාපනය තිබුණු තත්වය. ඈත අතීතයේ දුවේ පුතේ යාපනයේ අධ්‍යාපනය ලබන්න ගැහැණු දරුවන්ට ඒ කියන්නේ පුංචි දුවලට අයිතිය තිබුණේ නැහැ. පිරිමි දරුවන්ගෙනුත් ගොඩක් මිල මුදල් තියෙන ඉහළ පැලැන්තියේ අයට විතරයි අධ්‍යාපනය ලබන්න අයිතිය තිබුණේ. සමහර දරුවා නම් නිවසේදී අධ්‍යාපනය ලැබුවා. හැබැයි බොහෝ දෙනෙක් විශේෂයෙන්ම ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබන්න තැනක් තිබුණෙත් නැහැ. ඒ වගේම ඒගොල්ලොන්ගේ පවුල් වලින් ඒ කාලේ ජීවත් වෙච්ච අය විශ්වාස කරා ගැහැණු දරුවන්ට අධ්‍යාපනය ලබා දීම අවශ්‍ය නැහැ කියලා. දැන් දුවේ පුතේ හැරියට් මේක දැනගත්තම හැරියට් මේ වෙනුවෙන් වැඩ කටයුතු කරන්න පටන් ගත්තා. හැරියට්ට ඕන වුණා ගැහැණු දරුවන්ටත් අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් දුවේ පුතේ හැරියට් අතෑරලා දාලා තිබුණු තැනක් පාසලක් බවට පත් කරලා ඒ කාලේ හිටපු තව කාන්තාවන් කීප දෙනෙක් එකතු කරගෙන පාසලක් ආරම්භ කරා. මේ පාසලේදී ඒගොල්ලන්ට නැවතිලා ඉගෙන ගන්න පුළුවන් පහසුකම ලබා දුන්නා. ඒ වගේම එතනදී ගණිතය, ඉංග්‍රීසි භාෂාව, භූගෝල විද්‍යාව, ගෙදර දොරේ වැඩ කටයුතු, මැහුම් ක්‍රම වගේ ගොඩාක් දේවල් මේ පාසලේදී ඉගැන්වුවා. ඉතින් මගේ දුවේ පුතේ හැරියට් තමයි ආසියාවේ පළවෙනි නැවතිලා ඉගෙන ගන්න පුළුවන් කාන්තාවන්ට වෙන්වුණු පාසල ආරම්භ කරේ. ඉතින් මගේ දුවේ පුතේ හැරියට් හරිම උද්‍යෝගයෙන් හරිම කැමැත්තෙන් උන්වහන්සේගේ සේවය මෙතනදී ඉටු කරා. හැරියට් මේ කාන්තාවන්ට භූගෝල විද්‍යාව වගේ විෂයන් විතරක් නෙමෙයි මේ පාසලට පැමිණි හැම කාන්තාවක්ම වගේ උන්වහන්සේවත් ඒගොල්ලොන්ගේ ජීවිතයට පිළිගත්තා. හැරියට් අධ්‍යාපනය දෙන ගමන් ඒගොල්ලොන්ගේ ජීවිතයට උන්වහන්සේවත් ලං කරා. දැන් දුවේ පුතේ හැරියට් එන්නේ ඇමරිකාවේ ඉඳලානේ. ඉතින් දුවේ පුතේ ශ්‍රී ලංකාව තුලදී හැරියට්ට මේ සේවය කරද්දී විශාල අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කාලගුණය හැරියට්ට ඊතරම් පහසු වුණේ නැහැ. මේ නිසා හැරියට්ට විවිධ ලෙඩ රෝගවලට මුහුණ දෙන්න වුණා. ඒ විතරක් නෙමේ දුවේ පුතේ හැරියට්ට මම කලින් කිව්වනේ පළවෙනි දරුවා හැරියට්ට නැති වෙනවා කියලා. ඊට පස්සේ හැරියට්ට තව දරුවෝ 6 දෙනෙක් ලැබෙනවා. ඒ දරුවෝ 6 දෙනාගෙන් දුවේ පුතේ 3 දෙනෙක්ම හැරියට්ට නැති වෙනවා. මේ දරුවෝ 3 දෙනාම මිය යනවා. ඉතින් දුවේ පුතේ හැරියට්ටත් සහ ස්වාමි පුරුෂයාට මේක හරිම දුක අභියෝගාත්මක කාලයක් වුණා. හැබැයි කොච්චර අභියෝග ආවත්
හැරියට් එයාගේ සේවය නතර කරේ නැහැ. හැරියට් දැනගෙන හිටියා උන්වහන්සේ හැරියට්ව තෝරගෙන තියෙන්නේ උන්වහන්සේගේ වචනය අන් අයට බෙදා දෙන්න කියලා. ඉතින් දුවේ පුතේ හැරියට් අවුරුදු 14ක් උන්වහන්සේට හරිම කිට්ටුවෙන් මෙන්න මේ විදිහට සේවය කරා. උන්වහන්සේ තුල කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ලබා දීලා ඒ අයවත් යේසුස් වහන්සේ වෙතට දෙවියන් වහන්සේ වෙතට ලං කරන්න හැරියට්ට පුළුවන්කම ලැබුණා. අවුරුදු 14ක හරිම සාර්ථක සේවයක් කරපු හැරියට් 1833 දී මේ ලෝකෙන් සමුගන්නවා. හැබැයි දුවේ පුතේ හැරියට් මේ ලෝකෙන් සමුගත්තට හැරියට් උන්වහන්සේ තුල විශාල සේවයක් කරලා තමයි මේ ලෝකෙන් සමුගන්නේ. හැරියට් යාපනයේ ප්‍රදේශයේ උදුවිල්වල හිටපු කාන්තාවන්ට අධ්‍යාපන අයිතිය ලබා දුන්නා. ඒ විතරක් නෙමෙයි, එහිදී පාසලක් ආරම්භ කරලා, ඒ පාසලේ ඉගැන්වීම් කටයුතු කරලා, එතනදී ඒ පාසලට ආපු කාන්තාවන්ට උන්වහන්සේ ගැන කියලා දීලා උන්වහන්සේ වේයගේ ජීවිතවලට ලං කරා. ඉතින් දුවේ පුතේ පුංචි ඕගොල්ලන්ටත් හැරියට්ගේ ජීවිත කතාව තුළින් හරිම වැදගත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා. පුංචි ඕගොල්ලන්ටත් උන්වහන්සේ මේ වගේ වගකීමක් දීලා තියෙනවා. ඒ වගකීම හරිම ලේසි නොවෙන්න පුළුවන්. හැරියට්ටත් එයාගේ වගකීමේ විවිධ අභියෝග හම්බුණා. හැරියට්ට ඇමරිකාවේ හරිම පහසුවෙන් ඉන්න පුළුවන් වුණාට හැරියට් ඒ හැම සැප පහසුකමක්ම අතෑරලා ශ්‍රී ලංකාවේ උදුවිල් වලට ඇවිල්ලා සේවය කරා. ඉතින් පුංචි ඕගොල්ලන්ටත් සමහර විට උන්වහන්සේ තුල විවිධ අභියෝග වලට ඕගොල්ලෝ ආස කරන දේවල් අත්හරින්නත් සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි දුවේ පුතේ ඒ අභියෝග වලට උන්වහන්සේ තුල හොඳින් මුහුණ දෙන්න පුංචි ඕගොල්ලොත් අමතක කරන්න එපා. ඉතින් පුංචි ඕගොල්ලෝ දැන් ඉඳන්ම උන්වහන්සේට යාඥා කරලා කියන්න පුංචි ඕගොල්ලෝව උන්වහන්සේ තෝරගෙන තියෙන ඒ කාර්යයට පුංචි ඕගොල්ලන්ට හොඳින් ඉටු කරගන්න ශක්තිය දෙන්න කියලා. මම හිතනවා ඕගොල්ලෝ හැරියට් වින්ස්ලෝ කියන කාන්තාව තුල අලුත් දෙයක් ඕගොල්ලෝගේ ජීවිතේට එකතු කරගන්න ඇති කියලා. එහෙනම් දුවේ පුතේ මේ ගීතිකාව තුලින් අපි අද පාඩම අවසන් කරමු. ඔයගොල්ලෝ හැමෝටම ආශිර්වාදමත් සතියක් මම ප්‍රාර්ථනා කරනවා. ඔබ කැමති සේසාදන